සුබ දවසක් හැම දෙනාටම. ලංකාවේ විහාරස්ථානවල මුල් යුගයේ ආරම්භක යුගයේ තිබ්බ වටිනාම කියන විහාරයක් පෙන්වන්න හදන්නේ. මේ ඇවිල්ලා හත්තිකුච්චි විහාරය අනුරාධපුර රජ අභිමානවත් රජරට පුරවරයට යනකොට අනුරාධපුරයට කලින් තියෙන ලංකා ඉතිහාසයේ ගොඩාක් පැරණිම මුල්ම යුගයේ විහාරයක් තමයි මේ විහාරය. ඒකේ විස්තර ටිකක් ඉස්සරහට පෙන්වන්න පුළුවන්. ඒක තමයි මේ සූදානම. අපි බලමු කොහොමද කියන එක. මේකේ තියෙනවා ගොඩාක් තැන් බලන්න. අක්කර 300ක විතර මේ නටමුන් තියෙන තැනක් මේ තැන. අපි ගිහිල්ලා බලමු ටික ටික. මේ විහාරයට හත්තිකුච්චි කියන නම ලැබිලා තින්නේ ඇතෙක්ගේ උදරයේ හැඩේ තමයි මේ භූමියේ ගොඩක් පිහිටලා තින්නේ. ඒ ආශ්‍රිතව තමයි මේ ඇතමුන්ගේ මතේ තියෙන්නේ හත්තිකුච්චි කියන නම හැදිලා තියෙන විදිය. එතකොට මේ විහාරය පළවෙනි ක්‍රිස්තු පූර්ව පළවෙනි සහ දෙවෙනි සියවස්වල සෙල් ලිපිවල සඳහන් වෙලා තියෙනවා මේකේ සංඝාරාමයක් තිබුණා කියලා මේ විහාරයේ. එතකොට මේක ඇවිල්ලා ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසෙන් පස්සේ කිසිම මූලාශ්‍රයක තිබිලා නැහැ මේ විහාරය ගැන. ඊට පස්සේ තමයි සිරිසංගබෝ රජතුමා හිස දන් දුන්නා කියන කතාව එතනින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේකේ වැඩි විස්තර. පොකුණක් තියෙනවා මං හිතන්නේ ඒ කාලේ රහතන් වහන්සේලාට පෑන් පහසු වෙන්න හදලා තිබ්බ පොකුණක් වෙන්න ඇති. දැන් නම් ඒ වතුර එච්චර පිළිහිඳ නැහැ. ටිකක් විශාල පොකුණක් මේක. අක්කර 300ක පුරාවිද්‍යා නටමුන් තියෙනවා කියන්නේ සෙල් ලිපියේ. එතකොට බලන්න තැන් ගොඩාක් තියෙන අක්කර 300ක ඉඩමක් මේ සම්පූර්ණ භූමිය. සෑහෙන දේවල් ඉතින් තියෙනවා බලන්න. වීඩියෝ එක නම් ටිකක් දික් වෙයි. මොකද මේ පෙන්වන්න ගොඩාක් තැන් තියෙනවා. පැරණි විහාරයක නටමුන් වගේ තමයි පේන්නේ. ඒකට වෙලක් එක්ක තියෙනවා. ඉතින් එහාට නම් ගණන් වැටලා තියෙන්නේ. තවත් විහාරයක් තමයි මේ පැරණි ඔය මුරගල් කොරවක් ගල් තියෙනවා. දැන් නම් ඒවා සෑහෙන කරා වැටලා තියෙනවා. පිළිමහන්සේ නම් දැන් නෑ. හැබැයි ගරා වැටලා වගේ තියෙන්නේ. පැරණි පිළිම ගයක් බුදු මන්දිරයක්. හරිනේ.
හරි ලස්සන පරිසරයක් මේකේ තියෙනවා මේ බලන්න නම් ඉතින් බලලා ඉවරයක් නම් කරන්න හම්බෙන්නේ නැහැ. ලීසියකට සෑහෙන දේවල් තියෙනවා. බලන පැත්තේ නටමුන් තමයි තියෙන්නේ. ඉතින් යන මාර්ගය දෙපස කොයි පැත්තෙන් බැලුවත් තියෙනවා නටමුන්. ඇත්කුස් විහාරය නැත්නම් හත්තිකුච්චි විහාරය. මෙන්න මේ සෙල්ලිපියේ තමයි ඔය හත්තිකුච්චි විහාරය කියන එක මේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ පැරණි සිංහල අක්ෂර තියෙන්නේ මේ පැරණි සිංහල භාෂාව. මේක විශේෂත්වය තමයි මේ හත්තිකුච්චි විහාරයේ තියෙනවා මෙවැනි සෙල්ලිපි 50ක්. ඒ 50න් එකක් තමයි මේක. ගලෙන් කොටපු ශ්‍රී පාද පద్ම ලාංඡනයක් මේ තියෙන්නේ. දැන් නම් සෑහෙන කරා වැටලා තියෙන්නේ. පැරණි චෛත්‍ය වහන්සේ නමක්. බලලා නම් ඉවරයක් කරන්න බෑ එක දවසකට. මට හිතෙන විදිහට ඒ තරම් සෑහෙන දේවල් තියෙනවා බලන්න. මේ තියෙන්නේ පැරණි බුද්ධ මන්දිරයක්. ඒතර
වලට ගිහිල්ලා බලමු. පැරණි සැතපෙන ප්‍රතිමා වහන්සේ නමක් තමයි මෙතන නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සෑහෙන පැරණි බුද්ධ ප්‍රතිමාවක්. මේකේ වහලේ සම්පූර්ණයෙන්ම කළු ගල තියෙන්නේ. ගලේම තමයි නිර්මාණය කරලා තියෙන්නේ යට විහාරය. මේ තියෙන්නේ අතීතයේ රහතන් වහන්සේලා භාවනා කරපු කුටි, වැඩ වාසය කරපු සහ භාවනා කරපු කුටි මේ තියෙන්නේ ඇතුළට වතුර එනකොට ඒ කටාරම් කොටලා හදලා තියෙන මේ ගලේම කොටලා හදලා තියෙන තැන්. සෑහෙන්න තියෙනවා මේක ඇතුලේ ඇවිදගෙන යන්න බලන්න. ලස්සන තැන් තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ පුළුවන් වෙලාවක ඉඩ කඩක් ලැබුණොත් එන්න ඇවිල්ලා මේවා බලාගෙන යන්න. ඉතින් ලංකාවේ පැරණි සහ වටිනා කියන තැන් මෙන්න මෙතනක් තියෙනවා. ගලේම පොකුණක් මේක කඳු මුදුනට වෙන්න තියෙන්නේ. උඩටම තියෙනවා ඉස්සර රහතන් වහන්සේලාට පැන් ලබා ගැනීම පිණිස නිර්මාණය කරපුවා වෙන්න බෑ. මේක නම් ස්වභාවික නිර්මාණයක් වගේ. හරි ලස්සන පරිසරයක් මේ පන්සලාවට තියෙන්නේ. අද ටිකක් මිදුම් ගතියක් තියෙනවා. ඒ නිසා ටිකක් ඈත පේන අඩුයි. ඉතින් ඔයගොල්ලොත් එන්න වෙලාවක් ලැබුණු වෙලාවක අනුරාධපුරේ එනකොට මේ පිම්බීමත් බලන්න එන්න. මේක වටිනාකමක් තියෙනවා. මොකද මේ ඒ යුගයේ මුල් යුගයේ ලංකාවේ තිබ්බ ප්‍රධාන විහාරවල වලින් හතරෙන් එකක්. මුල් යුගයේ තිබ්බ ලංකාවේ තිබ්බ ප්‍රධාන විහාර පන්සල් හතරෙන් එකක් තමයි මේ හත්තිකුච්චි විහාරය.
මේක ඉතින් සෑහෙන්න බලන්න ගොඩාක් දේවල් තියෙනවා. වගේම මේ ඉතිහාසයේ ප්‍රෞಢත්වය කියාපාන තැනක්. ඒ ඔයගොල්ලෝ පුළුවන් වෙලාවක ඇවිල්ලා අනිවාර්යෙන් බලා ගන්න. මේ වැඳ ගන්න තැන් තියෙනවා. එතකොට මෙතනට එන පාර ඔයාලා ආපු නැති කට්ටිය ඉන්නව නම් කුරුණෑගල පැත්තෙන් අනුරාධපුරයට එනකොට පාදෙනිය පව කරලා එනකොට ගල්ගමුව හම්බ වෙනවා. ගල්ගමුව ටවුන් එක පහුවෙලා ටික දුරක් යනකොට වම් පැත්තට හැරිලා එන්න තියෙන්නේ. ගිරිබාව පාරේ. එනකොට තියෙන මේ හත්තිකුච්චි පන්සල. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා වැඳ ගන්න, දැක බලා ගන්න, සතුටු වෙන්න. ලංකා ඉතිහාසයේ පැරණි තැන්, පැරණි නිර්මාණ සෑහෙන්න තියෙනවා. මම මේ පොඩි වෙලාවකින් ඉවර කරනවා. මේ මොකද මේක ඉවරයක් කරන්න හම්බෙන්නේ නැහැ. බලනවා නම් තව ගොඩාක් තැන් තියෙනවා. මේකේ තවත් වැදගත් කාරණාවක් මට මේ මගේ අරුණා මේ මෙතන තමයි අර සිරිසංග බෝරයිතුමා හිස දන් දුන්නා කියන තැන. ඒක මේ භූමිය කොතනද කියන්න නම් හරියටම දන්නේ නැහැ. මේ හත්තිකුච්චි පන්සලේ තමයි මේ සිද්ධියත් උනායයි කියන්නේ. තවත් තියෙනවා නිට්ටඹි අත්තනගල්ලෙත් එහෙම කතාවක් තියෙනවා. ඉතින් ඒක හරියටම දන්නේ නැහැ. සමහරක් වෙලෙදි මෙතන හිතන්න පුළුවන්. මොකද ඔය ඒ කාලේ හැම දෙයක්ම අනුරාධපුරයට ආසන්නව සිද්ධ වෙච්ච නිසා ඔය රජ කාලේ කතන්දර නිසා. ඉතින් මෙතන ඉඳලා බැලුවහම අනුරාධපුරේ රුවන්වැලි සෑයත් පේනවා. අද නම් පේන්නේ ටිකක් මේදුම් ගතිය නිසා. ඉතින් මේක හිතන්න පුළුවන් මේ ආසන්නයේම වෙන්න ඇති කියන එක හරියටම දන්නේ නැහැ. ඉතින් ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න මොකක්ද මේ කතාව කියන එක හරියටම. ඉතින් මම දැන් අදට මේක නවත්තනවා. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. බලන්න ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න. යාළුවෝ හැම දිනාටම තෙරුවන් සරණයි.